හරි මම කලින් වීඩියෝයක් දැම්මා මැසි කූඩුව ගැන. ඒකට කමෙන්ට් ගොඩක් ඇවිල්ලා තිබුණා ඇත්තටම කළු සොල්දාදු කීටයන් කුකුලන් සඳහා හොඳයිද කියලා. කියන්නේ කුකුල් පාලනය සඳහා කළු සොල්දාදු කීටයන් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. මම අද වීඩියෝ එකෙන් කියන්නම් කොහොමද ඔයගොල්ලන් කළු සොල්දාදු මැසි කීටයන් මේ කුකුල් පාලනය සඳහා යොදාගන්නේ කියලා. හරි. දැන් එහෙනම් අපි බලමු කුකුල් ආහාර වේලක් සඳහා කළු සොල්දාදු කීටයන් භාවිතා කරන ආකාරය ගැන. මුලින්ම කියන්න ඕනේ කීටයන් හදාගන්න විදිය ගැන මම වීඩියෝ කිහිපයක්ම කළා. මගේ channel එකේ තියෙනවා පොඩ්ඩක් ගිහින් බලලා ඒ ගැන හදාගන්න, ඒ ගැන ඉගෙන ගන්න. මෙන්න මේ තියෙන වීඩියෝ එකේ තියෙන විදිහට වැඩුණු කීටයන්. ඒ කියන්නේ දින 14 වයසති මෙම කීටයන් සහල් කුඩු නැත්තම් අපි කියනවා සාමාන්‍ය රයිස් පොලිස් කියලා. කලවම් කරලා ආහාරයට දෙන්න පුළුවන්. ඊට අමතරව කෙසෙල් කඳ, ගස් ලැබු කොළ, සියඹලා කොළ වැනි අපේ පරිසරයෙන් හොයාගන්න පුළුවන් කුකුල් ආහාර සඳහා මේක එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපිට ගස් ලැබු කොළ වුණත් දෛනික ආහාර වලට එකතු කරන්න පුළුවන් නිදැල්ලේ ඇති කරන ඔබගේ ගම් කුකුල් පාලනයට සඳහා. ඊට අමතරව අපි දැන් යමු අපේ පාඨමාලා ගැන පොඩි විස්තරයක් මම දෙන්නම්. අපේ පාඨමාලා සඳහා එකතු වෙලා ඔයාගේ දැනුම වැඩි කරගෙන ගන්නත් පුළුවන්. එහිදී සත්තුන්ට ආහාර ලබා දෙන විදිහ, ලෙඩ රෝග වලට බෙහෙත් කරන විදිහ, ඊට අමතරව ගොවිපළ නිර්මාණය කරන විදිය, නඩත්තු කරන විදිය වැනි ඔබගේ ව්‍යාපාර කරගන්න ආකාරය පිළිබඳව ඔබ දැනුවත් කරනවා. හරි. අපි දැන් යමු නිදලි ක්‍රමවේදයක් යටතේ සත්තුන් සදා ගන්න ක්‍රමවේදයට. සතුන්ගේ නිදහස වගේම සතුන්ගේ වර්ධනය ලබා දී ඇති ඉඩ ප්‍රමාණය ප්‍රධාන වශයෙන් බලපානවා. ඒ මූලිකම බලපාන නිසා හොඳ ආරක්ෂිත වැටක් සහ සවිශක්තිමත් වැටක්ද තිබීම වැදගත් වෙනවා. මෙම ආහාර වේල සකසා ගැනීම සඳහා ඒ ගුණාත්මක භාවය සම්බන්ධව මම ඉදිරියේදී වීඩියෝ එකක් ගේනවා. එතකන් මේ වීඩියෝ එක ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. තව සවිස්තරාත්මක විස්තර මම ඉස්සරහට වීඩියෝ වලින් අරන් එනවා.